ඉතින් ඒ වීඩියෝ එකේ කිව්වා වගේම ඩොලර් 500ත් 600ත් අතර account balance එකකට මම මේක අප් කරනවා කියලා. ඉතින් ඒ කිව්වා වගේම ඔයාලට පැහැදිලිවම live ඔයාලට trade කරලා පෙන්නනවා බලා ගන්න පුළුවන්. account balance එක දැන් ඩොලර් 542ක් විදියට පෙන්නනවා. ගොඩක් දෙනෙක් Coindex trading strategy ගොඩක් try කරලා බලනවා. ඉතින් ගොඩක් strategy ඇත්තටම කිව්වොත් දවස් දෙකක් සතියක් යනකම් profit කරන්න පුළුවන්. ඊට පස්සේ strategy එකේ තියෙන winning rate එක ගොඩක් දුරට අඩු වෙලා ගිහිල්ලා ගොඩක් දුරට loss වෙන්න සම්භාවිතාව වැඩි වෙනවා. ඉතින් ඔයාලා try කරලා ඇති මේ වගේ strategy තමයි ගොඩක් දුරට හොයාගන්න videos බලන්න තියෙන්නේ. ඉතින් මම තනිකර මම හොයාගත්ත strategy එකක් තියෙනවා. දැන් මම මාස 4කට වැඩි කාලයක් profit කරගෙන ආවා. සාමාන්‍යයෙන් ඩොලර් 20ක් වගේ account balance එක තියෙන්න ඕන. ඩොලර් 20 account balance එක සාමාන්‍යයෙන් ඩොලර් 560ක් වගේ 500 පහු කරලා 500ත් 600ක් වගේ අතර ගාණක් අනිවාර්යෙන් profit කරන්න පුළුවන්. මම 10 පාරකට වැඩිය වගේ කරලා බැලුවා මේ මාස 4 වගේ ඇතුළත කාලය ඇතුළත. ඉතින් ඇත්තටම හොඳ winning rate එකක් තියෙන strategy එකක්. ඉතින් මේ strategy එක 100%ක් මම හොයාගත්ත strategy එකක්. ඔයාලට මම 100% free මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම්. මම මේ account balance එක ඩොලර් 20 account balance එකක්. ඔයාට මම මේ කිව්වා වගේම ඩොලර් 500ත් 600ක් වගේ අතර ගානකට අනිවාර්යයෙන්ම profit කරලා profit කරන ගමන් මේ වීඩියෝ එකේ ඒ strategy එක පැහැදිලිවම ඔයාලට කියලා දෙන්නම්. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අපිට මේ strategy එකට indicators දෙකක් add කරා ගන්න අවශ්‍යයි. ඉතින් අපි indicators දෙක add කරා ගමු. ඉතින් මේ විදිහට ඔයාට indicators add කරා ගන්න තැනට ගියාම බලා ගන්න පුළුවන් CCI කියන indicator එක තියෙනවා. ඉතින් මේ විදිහට CCI කියන indicator එක තෝරගෙන ඒකේ period එක විදිහට 5 කියන විදිහට තියාගන්න. ඒ වගේම තමයි ඔයාට මේ පේන විදිහට line එක හදා ගන්න පුළුවන් මෙතනින්. ඒ වගේම තමයි තමන්ට කැමති කලර් එකක් දෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි තමන්ට කැමති බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දෙන්න. මට පේන විදිහට මේ කලර් එක දුන්නා. ඉතින් අපි මෙතනින් බෑක් වෙලා අපි ඊගාවට තෝරගන්න ඉන්ඩිකේටර් එක තමයි මෙතන parabolic කියන ඉන්ඩිකේටර් එක අපි තෝරගන්න ඕන. ඉතින් ඒ ඉන්ඩිකේටර් එක තෝරගෙන අපි මෙතන දෙන්න ඕන 0.01 විදිහට මේ විදිහට අපි දුන්නාම අඩු කරාම 0.01 කියන විදිහට වැටෙනවා. ඒ වගේම තමයි මෙතන දෙන්න ඕන 0.1. ඉතින් මම මේ විදිහට මේකේ තියෙන කලර් ටික ඒ විදිහට ඒ දේවල් තියා ගන්නවා. ඉතින් අපි ඉන්ඩිකේටර්ස් දෙක ඇඩ් කරන් ඉවරයි. ඉතින් අපි ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම මේකේ කැන්ඩල් ටයිම් එක විදිහට 1 minute කියන විදිහට තියාගන්න. 1 minute candle time. ඒ වගේම තමයි expiry time 2 minute විදිහට තියාගන්න. ඉතින් ස්ටේක් එක මම ඩොලර් 20ෙන්ම තමයි ස්ටාර්ට් කරන්න හිතන් ඉන්නේ. ඉතින් මම එන්ට්‍රි එකක් ගන්න ගමන් ලයිව්ම ඔයාලට කියලා දෙන්නම් මේ ස්ට්‍රැටජි එකෙන් කොහොමද අපි එන්ට්‍රි එකක් ගන්න, සෙල් එන්ට්‍රි එකක් සහ බයි එන්ට්‍රි එකක් ගන්න විදිය ලයිව් ට්‍රේඩ් කරන ගමන්ම ඔයාලට මම කියලා දෙන්නම්. අපි පළවෙනි එන්ට්‍රි එක ගන්න තමයි හදන්නේ. සෙල් එන්ට්‍රි එකක් තමයි ගන්න හදන්නේ. ඉතින් මේ කැන්ඩල් එක ක්ලෝස් වෙනකන් අපි ඉන්න ඕනේ. ඉතින් සෙල් එන්ට්‍රි එක ගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ සෙල් එන්ට්‍රි එක ගත්තේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ parabolic කියන ලයින් එකට යටින් මාකට් එක තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ CCI කියන ඉන්ඩිකේටර් එකත් මේ උඩ ලයින් එක ටච් වෙන්න ඕන. ටච් වෙච්ච ගමන්ම තමයි අපි සෙල් එන්ට්‍රි එක ගන්න. ඒ කියන්නේ ටච් වෙලා ඊළඟ කැන්ඩල් එක ඕපන් වෙද්දි තමයි අපි සෙල් එන්ට්‍රි එක ගන්න ඕන. එක්ස්පයරි ටයිම් 2 minute විදියට, chart එකේ කැන්ඩල් ටයිම් එක 1 minute විදියට තියාගන්න. ඉතින් මේ වීඩියෝ එක බලද්දි ඔයාලට තේරෙයි මේක නිකන් ඊටාම සරල ස්ට්‍රැටජි එකක් කියලා. නමුත් ඊටාම සරලම ස්ට්‍රැටජි එකක් නෙමෙයි. ඔයාලට මේක කරද්දි තේරෙයි එන්ට්‍රි එකක් එන්න කොච්චර වෙලාවක් බලන් ඉන්න ඕනද. ඒ වගේම තමයි මේ ස්ට්‍රැටජි එක කොච්චර විනින් රේට් එකක් තියෙනවද කියලා මේක ඔයාලට කරද්දිම තේරෙයි. මොකද මේක බලන් ඉද්දි නිකන් බලන් ඉන්න අයට තේරෙන්නේ නිකන් ඉන්ඩිකේටර්ස් දෙකක් දාගෙන පොඩි ස්ට්‍රැටජියක් වගේ. ඉතින් ඒක බලන් ඉන්න අයට එහෙම තේරුණාට තමුන් කරලම් බලන්න ඕන මේකේ තියෙන විනින් රේට් එක. ඉතින් පළවෙනි එන්ට්‍රි එක ප්‍රොෆිට් එකේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක සෙල් වෙන විදිය. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර මාකට් එක සෙල් වුණාද කියලා. ඉතින් ට්‍රේඩ් එක දැන් ප්‍රොෆිට් වුණා. අපි ඊගාව එන්ට්‍රි එකටත් යමු. ඊගාව එන්ට්‍රි එක ඩොලර් 38කින් මම ගන්නවා. ඉතින් සෙල් එන්ට්‍රි එකක් ගත්තා.
පැරබොලික් ලයින් එකට යටින් මාකට් එක ගමන් කරනවා. ඒ වගේම තමයි CCI ඉන්ඩිකේටර් එකත් උඩ ලයින් එක ටච් කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ට්‍රේඩ් එක ප්‍රොෆිට් නවාට බලා ගන්න පුළුවන්. අපි ඊගාව එන්ට්‍රි එකත් ගමු. $74කින් තමයි මම ඊගාව එන්ට්‍රි එක ගන්න හදන්නේ. ඉතින් අපිට buy එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. මේ කැන්ඩල් එක ක්ලෝස් වෙනකන් අපි බලන් ඉන්න ඕනේ. ඊළඟ කැන්ඩල් එක ඕපන් වෙනවත් එක්කම තමයි buy එන්ට්‍රි එක ගන්නෙ. අපිට මේ එන්ට්‍රි එක ගන්න විදිහක් නැහැ. හේතුව තමයි පැරබොලික් ලයින් එක කපාගෙන පල්ලෙහාට මාකට් එක ආවා. ඒක නිසා අපිට මේ එන්ට්‍රි එක ගන්න බෑ. මං ඉස්සෙල්ලා කලින් කිව්වා වගේ මේ පැරබොලික් ලයින් එකට ඉහළින් මාකට් එක තියෙන්න ඕන අනිවාර්යෙන්ම. ඉතින් අපිට මේ එන්ට්‍රි එක ගන්න විදිහක් නැහැ. අපි වෙන එන්ට්‍රි එකක් ගන්න යමු. ඉතින් buy entry එකක් ගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන්. entry එක ගන්න පොඩි තප්පර ගාණක් ඉස්සුණා. අරනම් කැන්ඩල් එක ඕපන් වෙද්දිම entry එක අපි ගන්න ඕන buy entry එකක්. ඉතින් parabolic line එකට ඉහළින් market එක තියෙනවා. ඒ වගේම තමයි CCI line එකත් මෙතන යට line එක touch වුණා. කැන්ඩල් එක ඕපන් වෙද්දිම අපි entry එක ගත්තා. ඉතින් trade එක profit එකේ තියෙන්නේ. අපි බලමු entry එක මොකද වෙන්නේ කියලා. ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණා. ඔයාලට බලා ගන්න පුළුවන්. අපි account balance එක $20න් පටන් ගත්ත account balance එක දැන් $145ක් විදිහට පෙන්නනවා. අපි $145න්ම ඊගාව entry එකත් ගමු. අපිට තවත් buy entry එකක් ගන්න පුළුවන්. ඉතින් entry එක අපි එනකම් බලන් ඉන්න ඕන. candle එක මේ candle එක close වෙනකම් අපි බලන් ඉන්න ඕන. parabolic line එකට ඉහළින් market එක ගමන් කරනවා. ඒ වගේම තමයි මෙතන CCI line එකත් යට touch වෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් අපි buy entry එක ගත්තා. අපේ ගත්ත entry එක බලමු entry එක මොකද වෙන්නේ කියලා. ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණා. දැන් account balance එක $279ක් විදියට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි අන්තිම entry එක ගමු. $279කින් තමයි මම entry එක ගන්න හදන්නේ. අපි අන්තිම entry එකත් ගන්න තමයි හදන්නේ. ඉතින් entry එක ගන්න හදන්නේ $279න් buy entry එකක් තමයි ගන්න හදන්නේ. ඉතින් මේ candle එක close වෙනකන් අපි බලන් ඉන්න ඕන. ඉතින් candle එක close වෙන්න තව තප්පර 2යි candle එක close වුණා. අපි buy entry එකක් ගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ගත්තු අන්තිම entry එක තමයි. ඉතින් ඔයාලට දැනටමත් Coetex account එකක් නැත්නම් Coetex account එකක් හදාගන්න link එක මම පල්ලෙහා දාලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි Coetex account එකක් ඔයා හදාගන්න දන්නේ නැත්නම් Binance account එකක් හදාගන්න දන්නේ නැත්නම් Binance එකෙන් කොහොමද P2P එකෙන් අපි USDT buy කරන්නේ, sell කරන්නේ, ඒ වගේම තමයි Coetex එකට අපි කොහොමද සල්ලි deposit කරන්නේ, withdrawal කරන්නේ, ඉතින් Coetex trading platform එකේ කොහොමද වැඩ කරන විදිය, ඒ දේවල් හැම දෙයක්ම කියලා දෙන වීඩියෝ එකක් මම ඒ වීඩියෝ එකේ link එකත් මම පහළ දාලා තියෙනවා. දන්නේ නැති කෙනෙක්ට ඒ වීඩියෝ එක බලාගෙන මේ දේවල් ටික කරා ගන්න පුළුවන්. ඉතින් entry එක profit එකේ තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන්.
ඉතින් ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙන්න තව තප්පර 18ක වගේ කාලයක් තියෙන්නේ. ඉතින් ඔයාලට තව දෙයක් මතක් කරන්න ඕන. ඔයාලට free signal binary trading free signal channel එකක් ඕනේ නම් මම මගේ Telegram channel එකේ link එකත් පල්ලෙහා දාලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ගත්තු ට්‍රේඩ් එකත් ප්‍රොෆිට් වුණා. දැන් account balance එක $542ක් පෙන්නනවා. ඉතින් මම වීඩියෝ එක පටන් ගද්දි account balance එක $20ෙන් තමයි පටන් ගත්තේ. ඉතින් ඒ වීඩියෝ එකේ කිව්වා වගේම $500ත් 600ත් අතර account balance එකකට මම මේක අප් කරනවා කියලා. ඉතින් ඒ කිව්වා වගේම ඔයාලට පැහැදිලිවම live ඔයාලට trade කරලා පෙන්නවා බලා ගන්න පුළුවන්. account balance එක දැන් $542ක් විදියට පෙන්නනවා. ඉතින් මේ වගේ අලුත්ම ස්ට්‍රැටජි එකක් අරගෙන අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආයෙත් අලුත් දවසකින් හම්බෙමු.